හොඳයි අපි කතා කරමු මූල්‍ය ලෝකය ගැන. මේක හරිම සංකීර්ණ, නිතරම වෙනස් වෙන තැනක් නේද? ඉතින් මේ වගේ ලෝකෙක හැමදේම හරියට විනිවිද භාවයකින් කරන්න නම් විශේෂඥ දැනුමක් තියෙන පිරිසක් ඉන්නම ඕන. අන්න එතන එක තමයි වරලත් ගණකාධිකාරී කියන නම එන්නේ. මේක නිකන් ජොබ් එකක් නෙවෙයි. මේක ලෝකෙම පිළිගන්න ලොකු ගෞරවයක් තියෙන වෘත්තීය ප්‍රමිතියක්. ඉතින් අද අපි බලමු කවුද මේ වරලත් ගණකාධිකාරීවරු කියන්නේ, කොහොමද කෙනෙක් ඒ තත්වෙට එන්නේ සහ ඔවුන්ගෙන් ලෝක ආර්ථිකයට වන බලපෑම මොකන්ද කියලා. ඇත්තටම මේ ප්‍රශ්නේ තමයි හැම දෙයකම මුල. වරලත් ගණකාධිකාරීවරයෙක් කියන්නේ නිකම්ම ගණන් හිලව් බලන කෙනෙක්ට වඩා ගොඩක් එහා ගිය කෙනෙක්. හිතන්නකෝ. ඔවුන් තමයි බිස්නස් එකක ආයතනයක සමහර වෙලාවට රටකම මූල්‍ය සෞඛ්‍ය ගැන වග කියන ආරක්ෂකයෝ වගේ. ඉතින් මේ වගේ වගකීමක් ගන්න මොනවද ඕන වෙන්නේ? හොඳ අධ්‍යාපනයක්, ප්‍රායෝගික පුහුණුව, නොසැලෙන විනීත භාවයක්. ඒ වගේම දිගටම ඉගෙන ගන්න තියෙන කැපවීම. අපි මේ හැම දෙයක් ගැනම එකින් එක කතා කරමු. හරි, එහෙනම් අපි බලමු අද මොනවද කතා කරන්නේ කියලා. මුලින්ම කවුද මේ වරලත් ගණකාධිකාරීවරු කියන්නේ කියලා හරියටම තේරුම් ගමු. ඊළඟට මේ සුදුසුකම ලබා ගන්න තියෙන පාර මොන වගේද කියලා බලමු. ඊට පස්සේ මේක කොහොමද ග්ලෝබල් වෘත්තියක් වුණේ කියලා හොයලා බලනවා. අන්තිමටම ඔවුන් සැබෑ ලෝකෙට කරන බලපෑම ගැනත් කතා කරනවා. හොඳයි, අපි පටන් ගමු පළවෙනි කොටසින්. කවුද මේ වරලත් ගණකාධිකාරීවරු කියන්නේ? මේකේ ඉතිහාසය මුල කොතනද කියලා බලමු. මෙන්න මේකයි කතාව. වරලත් නැත්නම් chartered කියන නම එන්නේ නිකම්ම නෙවෙයි. ඒක එන්නේ රාජකීය වරලමකින්. ඒ කියන්නේ royal charter එකකින් බලයලත් කියන අර්ථයෙන්. ලෝකයේ පළවෙනි වතාවට ගණකාධිකරණය කියන එක වෘත්තියක් විදිහට හඳුන්වලා දීලා ඒකට හරියන ප්‍රමිතියක් හදපු පුරෝගාමීන් තමයි මේ අය. ඒ නිසා මේක නිකම්ම නමක් නෙවෙයි, මේක ඉතිහාසයක්, ගෞරවයක්, ඒ වගේම ලෝකෙම පිළිගන්න මූල්‍ය විශේෂඥතාවය ගැන දෙන සහතිකයක් වගේ දෙයක්. මේ ඉතිහාසය දිහා බැලුවම මේකේ ගැඹුර තේරෙනවා. හැමදේම පටන් ගන්නේ 1854 දී ස්කොට්ලන්තයෙන්. එඩින්බර්ග් සහ ග්ලාස්ගෝ වල තමයි පළවෙනි ආයතන පිහිටුවන්නේ. ඒ කාලේ ඉඳන්ම මේවට රාජකීය වරලමක් තිබුණා. ඒ කියන්නේ රාජ්‍ය අනුග්‍රහයයි පිළිගැනීමයි උපරිමයෙන් ලැබුණා. ඊට පස්සේ බලන්න මේ වෘත්තීය සමාජයත් එක්ක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. දානවයක් 19 වෙනකන් කාන්තාවන්ට මේකට එන්න බාධා තිබුණා. හැබැයි ඒ නීතිය වෙනස් වුණාට පස්සේ 1920 දී මේරි හැරිස් ස්මිත් ලෝකෙම පළවෙනි කාන්තා වරලත් ගණකාධිකාරී විරිය බවට පත් වෙනවා. ඒක ඇත්තටම මේ වෘත්තීය ඉතිහාසයේ ලොකුම පියවරක්. හරි, ඉතින් මෙච්චර ගෞරවනීය වෘත්තියකට කෙනෙක් ඇතුල් වෙන්නේ කොහොමද? බලමු මේ ගමන මොන වඩියද කියලා. කියන්න ඕනේ ඒක ලේසි පාරක් නම් නෙවෙයි. මේ ගමන තේරුම් ගන්න හොඳම විදිහක් තමයි ඉන්දියාවේ තියෙන ක්‍රමය දිහා බලන එක. ඒක හරිම පැහැදිලි. හරියට පියවරෙන් පියවර පාරක් වගේ. මුලින්ම ඉස්කෝලේ අධ්‍යාපනය, ඒ කියන්නේ 12 වසර ඉවර කරන්න ඕන. ඊට පස්සේ තමයි පළවෙනි කඩේම CA පදනම් පාඨමාලාව පාස් වෙන්න ඕන. ඒකෙන් මූලික දැනුම මනිනවා. ඊළඟට තමයි නියම වැඩේ තියෙන්නේ. ප්‍රායෝගික පුහුණුව. අවුරුදු 3ක් ආටිකල්ස්ඩ් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න ඕන. පොතේ තියෙන දේ නෙවෙයි, ඇත්තටම ෆීල්ඩ් එකේ වැඩ කරලම අත්දැකීම් ගන්න මෙතනදී. ඒ අභියෝගයත් පහ වුණාට පස්සේ තමයි අවසාන CA විභාගයට මුහුණ දෙන්න වෙන්නේ. ඒකත් පාස් වුණාම ඉන්දියාවේ වරලත් ගණකාධිකාරී ආයතනයේ ICAI එකේ සමාජිකත්වය ඉල්ලන්න පුළුවන්. දැන් තේරෙනව නේද මේකට කොච්චර කැපවීමක්, කාලයක්, මහන්සියක් ඕනේද කියලා. අපි ඉන්දියාවේ උදාහරණයෙන් දැක්ක දේ ඇත්තරම ලෝකේ ගොඩක් රටවල් වලට පොදුයි. නීති රීති පොඩ්ඩක් එහෙම වුණාට මේ මූලික අවශ්‍යතා ටික නම් හැමතැනම වගේ තියෙනවා. එකක් විශේෂිත උපාධියක්. දෙක අවුරුදු ගානක ප්‍රායෝගික පළපුරුද්ද. පොතේ දැනුම විතරක් මදි, වැඩ කරලම ඉගෙන ගන්න ඕන. 3. හරිම අමාරු විභාග සෙට් එකක් පාස් වෙන්න ඕන. 4 වෙනි එක තමයි සමහර විට වැදගත්ම දේ. සුදුසුකම ලැබුණා කියලා වැඩේ ඉවර නෑ. නිතරම වෙනස් වෙන නීති, අලුත් තාක්ෂණයක අප්ඩේට් වෙන්න දිගටම ඉගෙන ගන්න ඕන. හොඳයි. ඉතින් මේ වගේ ඉහළ ප්‍රමිතියක් ලෝකේ පුරාවම තියෙන නිසා වරලත් ගණකාධිකාරී කියන්නේ දේශ සීමා ඉක්මවපු ලොකු ගෝලීය ජාලයක්. මේ බලන්නකො මේ ජාලය කොච්චර ලොකුද කියලා. Chartered Accountants Worldwide කියන ගෝලීය සංවිධානයට විතරක් වෘත්තිකයන් සහ මේක ඉගෙන ගන්න ළමයි මිලියන 1.8කටත් වඩා එකතු වෙලා ඉන්නවා. හිතා ගන්න පුළුවන්ද? මේකෙන් පේන්නේ මේ වෘත්තියට ලෝකෙ පුරාම තියෙන පිළිගැනීම සහ ව්‍යාප්තිය. ඒ කියන්නේ ලෝකෙ කොහේ ගියත් 100 කෙනෙක්ට තවත් 100 කෙනෙක්ව හම්බ වෙන්න තියෙන ඉඩ වැඩි.
ඉතින් මේ මිලියන 1.8ක ජාලය හැදිලා තියෙන්නේ කොහොමද? ඒක පාලනය වෙන්නේ රටවල් 190ක විතර පැතිරුණු සමාජික ආයතන 15ක එකතුවකින්. මේ ආයතන ඔක්කොම එකට වැඩ කරලා ගෝලීයව එකම ඉහළ ප්‍රමිතියක් තියාගන්න තමයි උත්සාහ කරන්නේ. ඒක තියෙන වාසිය තමයි එක රටක සුදුසුකම් ලබන කෙනෙක්ට වෙන රටකදී ලීසියෙන්ම පිළිගැනීමක් වගේම රැකියාව අවස්ථාත් ලැබීම. මෙතන තියෙන්නේ ඒ ගෝලීය ජාලයේ ප්‍රධාන ආයතන කීපයක් විතරයි. ඉන්දියාවේ ICAI, දකුණු ආෆ්‍රිකාවේ SAICA, එංගලන්තයේ ICEW වගේ ආයතන තමයි ඒ රටවල් වල මේ ප්‍රමිතිය බලාගන්නේ. මේ හැම ආයතනයක්ම එකම වගේ ඉහළ ස්ටෑන්ඩඩ් එකක් බලාපොරොත්තු වෙනවා. දැන් අපේ රට ගැන බැලුවොත් ශ්‍රී ලංකාවේ මේ වැඩේ කරන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය. නැත්නම් අපි කවුරුත් දන්න CA ශ්‍රී ලංකා. ඉතින් මේක ඇත්තටම ලෝකේ පුරාම පැතිරුණු එකම භාෂාවක්. ඒ කියන්නේ මූල්‍ය භාෂාව කතා කරන වෘත්තිකයන්ගේ ලොකු නෙට්වර්ක් එකක්. හරි. දැන් අපි බලමු මෙච්චර අමාරුවෙන් සුදුසුකම් ලබා ගන්න මේ අර ඇත්තටම මොනවද කරන්නේ? එයාලගෙන් ලැබෙන දේ මොකක්ද කියලා. ගොඩක් අයගේ හිතේ තියෙන දෙයක් තමයි CA කෙනෙක් කියන්නේ ඔඩිට් කරන කෙනෙක් විතරයි කියන එක. ඇත්ත. විගණනීය කියන්නේ ලොකු කොටසක්. හැබැයි ඒ සම්පූර්ණ කතාව නෙවෙයි. බලන්නකො යාලට යන්න පුළුවන් ක්ෂේත්‍ර ගොඩ. බදුකරණේ ඒ කියන්නේ ටැක්සේෂන් තව ප්‍රධාන අංශයක්. ඕනෑම කම්පැනි එකක හදවත වගේ වෙන මූල්‍ය කළමනාකරණයට, ඒ කියන්නේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් පැත්තට යන්න පුළුවන්. ඊටත් එහාටින් සාමාන්‍ය කළමනාකරණයට, ඒ කියන්නේ CEO, CFO වගේ ලොකු තනතුරු වලට යන්නත් මේ සුදුසුකම ලොකු පාරක් කපනවා. සමහරු Tamanගෙම ආයතන පටන් ගන්නවා. පෞද්ගලික අංශේ විතරක් නෙවෙයි, රාජ්‍ය ආයතනවලත් වරලත් ගණකාධිකාරීවරුන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් දැන් පැහැදිලි නේද? මේක එක රාමුවකට කොටු වෙච්ච ජොබ් එකක් නෙවෙයි, බිස්නස් ලෝකේ ඕනම පැත්තට යන්න පුළුවන් දොරටුවක් කියලා. මේ ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම මතක් වෙන තව නමක් තමයි CPA කියන්නේ. CA කියන නම අපි වැඩියෙන් දකින්නේ එකත් රාජධානිය ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව වගේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වල CPA කියන නම ප්‍රධාන වශයෙන්ම ඇමරිකාවේ භාවිත වෙන එකක්. හැබැයි වැදගත්ම දේ තමයි මේ තනතුරු දෙකම සාමාන්‍යයෙන් එකිනෙකට සමාන ඉහළ පිළිගැනීමක් තියෙන සුදුසුකම් විදිහට තමයි ලෝකේ පුරාම සලකන්නේ. ඒ නිසා මේවා අතරේ අන්‍යෝන්‍ය පිළිගැනීමේ ගිවිසුම් පවා තියෙනවා. මෙතන තව පොඩි හැබැයි හරිම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි හැම CA කෙනෙක්ම විගණකවරයෙක්. ඒ කියන්නේ ඔඩිටර් කෙනෙක් නෙවෙයි. විශේෂයෙන්ම නීතියෙන් අනිවාර්ය කරපු විගණන. ඒ කියන්නේ ස්ටැචුටරි ඔඩිට්ස් කරන්න නම් CA සුදුසුකමට අමතරව ලියාපදිංචි විගණක. හෙවත් RA කියන වෙනම ලියාපදිංචිය ගන්නම ඕන. මේකෙන් තමයි විගණනකාරයේදී අවශ්‍ය වෙන විශේෂණතාවය, ස්වාධීනත්වය සහ මහජන වගවීම සහතික කරන්නේ. ඉතින් විගණනය කියන්නේ CA වෘත්තිය ඇතුළම තියෙන තවත් විශේෂිත අංශයක්. මේ කියමන ඇත්තටම මේ වෘත්තියේ තියෙන විවිධත්වය, ඒ කියන්නේ versatility එක නියමිතම පැහැදිලි වෙනවා. ඔවුන්ගේ වැඩ කොටස එක ක්ෂේත්‍රයකට සීමා වෙන්නේ නැහැ. බැංකු ක්ෂේත්‍රයේ ඉඳන් නිෂ්පාදන කමහලක් දක්වා, ටෙක් කම්පැනි එකක ඉඳන් රජ්‍ය ආයතනයක් දක්වා ඕනෑම තැනක එයාලගේ දැනුමත් අවශ්‍යයි. සමහරු කියන්නේත් ඒකයි වරලත් ගණකාධිකාරී සුදුසුකම කියන්නේ බිස්නස් ලෝකෙට තියෙන විශ්ව ගමන් බලපත්‍රයක් වගේ කියලා. හොඳයි. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයක්ම එකට ගත්තම අපිට පැහැදිලි චිත්‍රයක් මවා ගන්න පුරුවන් වරලත් ගණකාධිකාරී කියන්නේ දැඩි අධ්‍යාපනික සහ ප්‍රායෝගික පුහුණුවක් මත පදනම් වූ අවුරුදු 150කටත් වඩා පරණ ගැඹුරු ඉතිහාසයක් තියෙන හැමදේටම වඩා වෘත්තීය විනීතභාවය සහ විශ්වාසය මත ගොඩනැගුණු ලෝකෙම පිළිගන්න ප්‍රමිතියක්. අපි මේ කතාව අවසන් කරමු අනාගතය ගැන හිතන්න පොඩි ප්‍රශ්නයක් එක්ක. ලෝකය හරිම වේගෙන් වෙනස් වෙනවා. කෘත්‍රිම බුද්ධිය, බ්ලොක්චේන් වගේ අලුත් තාක්ෂණයන් එනවා. තිරසාරත්වය ගැන වාර්තාකරණය වගේ අලුත් ක්ෂේත්‍ර බිහි වෙනවා. මේ වෙනස්කම් එක්ක වරලත් ගණකාධිකාරීවරුන්ගේ කාර්යභාරයත් අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕන. ඉතින් මේ ඓතිහාසික වෘත්තිය අනාගතයේදී මුහුණ දෙන අලුත් අභියෝග මොනව වෙයිද? ඒ අභියෝගවලට ඔවුන් කොහොම හැඩ ගැහෙයිද? ඒක අපිට අනාගතයේදී බලන්න ඉතුරු වෙන හරිම වැදගත් ප්‍රශ්නයක්.